ඔයාලට මම lip balm and blush එකක් දෙන්නම්. මේක 2 in 1. අයිය මේකප් කරන්න කැමති නැති. ඒ වුණාට fresh look එකකට ඉන්න කැමති අයට මේක ideal. මම මේක already apply කරගෙන හිටියේ. ඔයාලත් එක්ක share කරගන්න හිතුණා. ඉතින් මේක Daisies and Dandelions page එකෙන් මම ගත්තේ. මම පාවිච්චි කරන ගොඩක් branded lipstick මම ඒකෙන් තමයි ගත්තේ. හරි මං කියන්නම් අද මම මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ shop එකට. මම shop එකට නිතර යවෙන්නේ නැහැ. අද විශේෂ දවසක් අපේ shop එකේ මායුරිගේ birthday එක. මේ මන් දාගෙන නවරත්න මැණික් එක රින් එක. මේක ආශාන් අතපත්ත ජෙම්ස් එකෙන් මම හදාගත්තා. ඉතින් ඕක්ලොක් එකෙන් මම කේක් එකකුත් අරගෙන ත්‍රිවිල් එකේ අංකල් එක්ක මම අපේ නිව්බෝර්න් බේබි ස්ටෝර් එකට යන ගම. ඔන්න අර පාලම පහ කරන් කහතුවත්ය හන්දියට ආවා. වෙලිගහ ජංක්ෂන් එකෙන් කෙලින් මෙන්න පුළුවන්. එනවාට අපි මේ පාලමෙන් දාලා ආවා. මේ පැත්තරින් එන්න ලේසි නිසා මේ තියෙන අපේ නිව්බෝර්න් බේබි ස්ටෝර් එක මෙතන HNB එක මෙහා පැත්ත උඩ තට්ටුවේ. ඉතින් මේ ඉන්නේ අපේ මායුරි නිව්බෝර්න් බේබි ස්ටෝර් එකට ආවය මෙයාව දැකලා ඇති. ඒ වගේම තමයි ඔයාලගේ ඕඩර්ස් ආදරෙන් ගන්න. ඒ වගේම ආදරෙන් ඔයාලට පැක් කරලා එවන්නෙත් අපේ මායුරි. ඉතින් ඒ විතරක් නෙවෙයි. යා දැන් මගේ හොඳම යාළුවෙක් වගේ මාරම සපෝටිව් මෙම්බර් කෙනෙක් අපේ නිව්බෝර්න් බේබි ස්ටෝර්. ඔන්න ඉතින් අපි කේක් කපන්න හදා. මම ඊගේ ෆෑන් එක ඔෆ් කරලා එන්න කැන්ඩල් එක පත්තු කරනවා ඔලකට නෙවෙයි. ඉතින් මේ ඇඳන් ඉන්න ඇඳුම මට අරන් දුන්නේ අපේ තාත්තා. ඉතින් මං හරිම සතුටින් ඇඳගෙන ගියේ. වගේම මං ඒකට හරිම ආසපෙන් නැති කාලේ මගේ අම්මයි තාත්තයි ළඟින් ඉන්න ලැබෙන එකත් ඉතින් ලොකු දෙයක් නේ. හරි ආයෙමම අපේ vlog එකට. කොහොම හරි අන්තිමට AC එකත් ඔෆ් කරලා අපි කැන්ඩල් එක පත්තු කරගත්තා. ඉතින් ඇත්තටම අපේ ස්ටෝර් එකේ හිටපු හැම ගර්ල් කෙනෙක්ම වගේ හරිම හොඳයි. ෆැමිලි මෙම්බර් කෙනෙක් තරමටම අපිත් එක්ක ගොඩාක් එකතුයි. ඉතින් අන්න happy birthday මායුරි. ඉතින් මම එයාට ගෙනිච්ච චූටි gift එකත් මම එයාට දුන්නා. ඊට පස්සේ මට තිබුණා shop එකේ videos වගේක් කරන්න වගේම orders වගේක් pack කරන්න. මම හැමදාම orders pack කරන්නේ නැහැ. හැබැයි ඉඳලා හිටලා මම ගිය වෙලාවක මොනවා orders pack කරලා යවන්න තිබුණත් මම හරිම ආසාවෙන් ඒවා පැක් කරනවා. ඉතින් ඔයාලා දන්නවනේ මම ටීචින් කරේ. හස්බන්ඩ්ගේ ආදරණීය ඉල්ලීමත් එක්ක ඒකෙන් අයින් වෙලා ගෘහණියක් විදිහටම කාලේ ගෙවන එක අපරාධයක් කියලා දැනුන නිසායි මම මගේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. මගේ තියෙන ලොකුම අරමුණ තමයි දවසක හස්බන්ඩ්යි මමයි බබයි තුන්දෙනාම ගෙදර එකට ඉන්න එක. ඉතින් මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. පොඩි ස්ටොක් එකක් ඇවිල්ලා තිබුණා ලස්සන ටී-ෂර්ට්. වැඩ ටික ඉවර කළා මම ගෙදර යන අතරමඟ කුල්ෆි විකුණන පොඩි ෂොප් එකක් වගේ තිබුණා. ෂොප් එකක් නෙවෙයි නිකන් ලෝරියක්. හැබැයි එතන ෂොප් එකක් වගේ වටේට හදලා තිබුණේ. ඉතින් මම ඒකේ එක ෆ්ලේවර්ස් වලින් අරගෙන ආවා. මම මේ වෙද්දි චුට්ටක් කෑවා. ඇත්තට මේවා හරිම රසයි. ගාල්ලේ තනි පොල් ගහ තමයි මට ත්‍රිවිලගේ අංකල් නම කිව්ව මතක. ඇත්තට මම මේ පැත්තේ හරියටම තාම පාරවල් වල නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් මාර රහයි මේ කුල්ෆි. මට මතකයි මම ප්‍රෙග්නන්ට් කාලේ කනවා. ආයෙම දැකපු නිසා හරිම ආසාවෙන් ගිහලා ගත්තා. දවසේ නම් ඊට වඩා වැඩ ගොඩක් කරනවා. හැබැයි ඉතින් vlog එකට කියන්න පුළුවන් උනේ මොකද මෙන්න මේ චූටි පැටියා බලාගෙන ඉන්නවා. එයාගේ අම්මි එයත් එක්කම කාලය ගත කරනවා බලන්න ආසාවෙන්. අන්න ඒ නිසායි ඔයාලට vlog කියන්න වෙලාවක් නැහැ. ඒකට මෙන්න මේ හොරගෙඩියව අල්ල ගන්නවා. දිග vlog එකක් කියන උපරිම try කරන්න අංක වෙන දවසක. Thank you for watching.